හයි ටේඩර්ස් ආදරෙන් පිළිගන්නවා nothing ago එපිසෝඩ් එකකට. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු order block ගැන. මුලින්ම අපි වීඩියෝ එකේ කතා කරමු order block එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි කතා කරමු valid order block එකක් කොහොමද identify කරගන්නේ කියලා. ඊට පස්සේ අවසානයේ අපි කතා කරමු live market එකේ කොහොමද order block වැඩ කරලා තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැති කට්ටිය දැන්ම channel එක subscribe කරන්න. මොකද මේ වගේ වටිනා educational video වලට ඉස්සරහට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අපි මුලින්ම කතා කරලෙමු order block එකක් කියන්නේ මොකක්ද කියලා. bullish scenario එකක නම් අවසාන bearish candle එක අපි order block එකක් විදිහට basically සලකනවා. bearish scenario එකක නම් අවසාන bullish candle එක order block එකක් විදිහට අපි සරලව හඳුන්වනවා. ඊට පස්සේ අපි කතා කරමු valid order block එකක් identify කරගන්න සලකා බලන්න ඕනේ කාරණා මොනවද කියලා. පළවෙනි කාරණේ එක්ක ටේක් අවුට් එකක් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් liquidity sweep එකක් වෙලා තියෙන්න ඕනේ. දැන් ඔයාලට මෙතන candle 6ක් බලා ගන්න පුළුවන්. එතකොට මේක bullish scenario එකකට convert වෙලා තමයි තියෙන්නේ. එතකොට මේක තමයි order block candle එක මේ තියෙන්නේ. මේක තමයි order block candle එක. ඒ කියන්නේ මේ area එකට ආවම මෙතනින් market එකේ reversal එකක් සිදු වෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. එතකොට දැන් order block එකක් valid වෙන්න නම් order block candle එක එක්ක take out කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් liquidity sweep එකක් වෙලා තියෙන්න ඕනේ. මේ කියන්නේ මොකද්ද? දැන් මේකනේ අපි order block candle එක විදිහට සලකන්නේ. එතකොට මේ order block candle එකකින් ඊට පෙර candle වල සහ ඊට පසු candle වල liquidity ටික sweep කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක swing low එකක් වෙන්න ඕනේ මෙතනදී. මේ candle එකකින් ඊට පස්සේ candle එකේ liquidity ටික sweep කරලා නැහැ. ඊට පස්සේ හදිච්ච candle එක මීට පල්ලෙහාට ඇවිල්ලා මේ candle තුනේම liquidity ටික sweep කරගෙන තියෙනවා. එතකොට අපිට order block එක විදිහට මෙන්න මේ candle එක ගන්න විදිහක් නැහැ. මොකද මේකෙන් liquidity sweep එකක් වෙලා නැහැ. එතකොට අපිට order block එක විදිහට ගන්න වෙන්නේ මෙන්න මේ candle එක. මොකද මේ candle එක තමයි liquidity sweep කරලා take out එකක් දීලා market එක උඩට ගෙනිහිල්ලා තියෙන්නේ. එතකොට අපිට මේක invalid order block එකක් විදිහට තමයි identify කරගන්න වෙන්නේ. එතකොට මේ candle එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ candle එකෙන් පැහැදිලිවම ඊට පෙර candle වල සහ ඊට පසු candle වල liquidity ටික sweep කරලා තමයි market එක up වෙලා තියෙන්නේ. එතකොට මේක valid order block එකක් විදිහට අපි සලකනවා. මෙතනත් මේ candle එක එහෙමයි. මේ candle එකනොත් ඊට පෙර candle වල සහ ඊට පසු candle වල liquidity ටික sweep කරලා තියෙනවා. එහෙම නැත්නම් take out කරලා තියෙනවා. එතකොට මේ candle එකත් අපි valid order block එකක් විදිහට සලකනවා. දෙවෙනි කාරණේ order block එකක් valid වෙන්න නම් බලපාන්න ඕනේ දෙවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි order block එක විදිහට සලකන candle එක අනිවාර්යයෙන්ම imbalance එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් order block candle එකට පස්සේ තියෙන candle එකේ gap එකක් තියෙන්න ඕනේ. මේකනේ අපි order block එක විදිහට සලකන candle එක. ඒතකොට මේ candle එකට මේ candle එකේ imbalance එකක්ද කියලා බලන්න ඕනේ. ඒක බලන්නේ ඊට පස්සේ candle එක අපි mark කරගන්න ඕනේ. මේ තියෙන්නේ ඊට පස්සේ candle එක. එතකොට මේක තමයි අපි expect කරන candle එක. එතකොට මේ candle එකට පස්සේ candle එකේ lower point එක සහ ඊට පෙර candle එකේ highest point එක මේ විදිහට mark කරගත්තාම මේ candle එකේ පැහැදිලි gap එකක් අපිට බලා ගන්න බෑ. එතකොට මේ candle එක order block candle එකේ imbalance එකකුත් නෙමෙයි. ඊට පස්සේ candle එකේ gap එකකුත් නැහැ. එතකොට මේක invalid order block එකක් විදිහට තමයි අපි මෙතනදී සලකන්නේ. ඊළඟට මේ order block එක මේ candle එක මම මේ විදිහට mark කරගෙන ඉන්නා. ඊට පස්සේ මේ candle එක අපි imbalance එකක්ද කියලා බලමු. second candle එක මේ තමයි second candle එක. මේ candle එකට පසු candle එකේ lower point එක mark කරගන්නවා. ඊට පස්සේ මේ candle එකට පෙර candle එකේ highest point එක මේ විදිහට mark කරගන්නවා. ඒතකොට මෙන්න මේ වගේ පැහැදිලි gap එකක් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඒතකොට මේක මේ විදිහට gap එකක් තියෙනවා කියන්නේ මෙන්න මේ candle එක order block එක imbalance එකක්. ඒතකොට මේක valid order block එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. අන්තිම වගේම වැදගත්ම rule එක order block candle එක unmitigated වෙන්න ඕනේ. unmitigated කියන්නේ අපිට එක order block එකකින් එක trading opportunity එකක් විතරයි ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි order block තියෙන area එකට market එක ආපුවාම ඉතින් අපි trade එකට enter වුණාට පස්සේ ඒක invalid order block එකක් විතර තමයි සලකන්නේ. කියන්නේ එක order block එකක් තියෙන area එකට market එක එකපාරක් ඇවිල්ලා ගියාට පස්සේ ආපහු මේ area එකට market එක ආවම අපි එතනින් trades වලට enter වෙන්න යන්නේ නැහැ. මොකද order block එකක් valid වෙන නම් අනිවාර්යයෙන්ම unmitigate වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ order block එක mitigate කරලා තියෙන්න බෑ. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් order block candle එක තියෙනවා. ඒ වගේම මේ order block candle එකට market එක මෙතනින් අප් වෙලා ආපහු order block candle එකට market එක ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ wick එකක් ගහලා තියෙනවා market එකට. ඒතර මේ විදිහට order block එකේ තියෙන area එකට market එක ආවට පස්සේ මෙතනින් එහාට market එක move වෙලා ආපහු මේ area එකට ආපුවාම අපි මෙතනින් trades වලට enter වෙන්නේ නැහැ.
මොකද මේක මෙතනින් මිටිගේට් කරලා ඉවරයි. එතකොට මේක අන්මිටිගේටඩ් ඕඩර් බ්ලොක් යන්නේ මේ වැලිඩ් ඕඩර් බ්ලොක් එකක් නෙමෙයි. මෙතනට බලා ගන්න පුළුවන් OB එක විදිහට මේ කැනල් එක තල කරලා තියෙනවා. එතකොට මේ ඒරියාකට මාකට් එක ඇවිල්ලා නැහැ. මේ තියෙන්නේ මේකේ වික්ස් එහෙම මේ විදිහට ගහලා නැහැ. එතකොට මේක වැලිඩ් ඕඩර් බ්ලොක් එකක්. මොකද මේක අන්මිටිගේටඩ් ඕඩර් බ්ලොක් එකක්. ඊට පස්සේ වැදගත් කාරණාවක් ඒක තමයි ඔයා ඕඩර් බ්ලොක් මාක් කරන්න ඕනේ හැම වෙලේම කොන්සොලිඩේට් මාකට් වල නෙමෙයි. එක්ක අප් ට්‍රෙන්ඩ් එකක් ගමන් කරන මාකට් එකක් එන්න ඕනේ. එක්ක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ගමන් කරන මාකට් එකක් එන්න ඕනේ. ස්ට්‍රක්චර් බ්‍රේක් අවුට් එකක් කර මාකට් එක අප් වෙනවා නම් හෝ ඩවුන් වෙනවා නම් විතරයි ඔයා ඕඩර් බ්ලොක් මාක් කරන්න යන්න ඕනේ. නැත්තම් කොන්සොලිඩේට් මාකට් වල අපි ඕඩර් බ්ලොක් මාක් කරන්න යන්නේ නැහැ. ඕඩර් බ්ලොක් අපි වැලිඩ් එක විදිහට ගන්න නැහැ කොන්සොලිඩේට් මාකට් වල. මොකද ඒවා රියැක්ට් කරන්න තියෙන්නේ අඩු සම්භාවිතාවයක්. හරි අපි දැන් කතා කරන්නේ කොහොමද වැලිඩ් ඕඩර් බ්ලොක් එකක් අයිඩෙන්ටිෆයි කරගන්නේ කියලා. දැන් අපි කතා කරලා බලමු ලයිව් මාකට් එකේ කොහොමද මේ ඕඩර් බ්ලොක් වලට මාකට් එක රියැක්ට් කරලා තියෙන්නේ කියලා. හරි මෙතන මම ඕඩර් බ්ලොක් channel එක මේ විදිහට මාක් කරගන්නා. එතකොට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ OB එකට මාකට් එක රියැක්ට් කරලා තියෙනවා. එතකොට මේ ඕඩර් බ්ලොක් එකේ වැලිඩ් ඕඩර් බ්ලොක් එක මොකද ටේක් අවුට් කරලා තියෙනවා. ඒ වගේම ඕඩර් බ්ලොක් එකට පස්සේ channel එකේ ගැප් එකකුත් තියෙනවා. එතකොට මේක වැලිඩ් ඕඩර් බ්ලොක් එක මේ ඕඩර් බ්ලොක් එකට මාකට් එක රියැක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන මට OB එකක් මාක් කරගන්න පුළුවන්. මේ ඕඩර් බ්ලොක් එකේ ඉන්වැලිඩ් ඕඩර් බ්ලොක් එක මොකද ඕඩර් බ්ලොක් එකට පස්සේ channel එකේ ගැප් එකක් නැහැ. ඒතකොට අපි බලමු මාකට් එක මේ OB එකට රියැක්ට් කරලා තියෙන්නේ කියලා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මේ ඕඩර් බ්ලොක් එක මේ විදිහට දික් කරාට පස්සේ මේ ඕඩර් බ්ලොක් එකේ තියෙන ඒරියා එකට මාකට් එක රෙස්පෙක්ට් කරලා නැහැ. ඉතින් මේ විදිහට වැලිඩ් ඕඩර් බ්ලොක් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න මම කලින් කියලා දුන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයා හමුවට එනකන් අතට සමු ගන්නවා. හැමෝටම ජය වේවා.